බර්ත්ඩේ මන්ත් එක සමරන්න උදේම බස් එක නැගලා මුලින්ම කැන්ඩි වලට ඇවිල්ලා එතනින් ආපහු තවලන් තැන්න බලා පිටත් වුණා. තවලන් තැන්නෙන් තේ එකක් බීලා මම මේ යන්නේ පෙකෝටෙල් ස්ටේජ් 4 තවලන් තැන්න ඉඳන් පොඬලු. මට නුවරට ඇවිල්ලා අදහසක් තිබ්බේ නෑ හරියටම කොහෙද යන්නේ කියලා. ස්ටේජ් 3 එක යනවා කියලා හිතුවට ඒක කිලෝමීටර් 18ක් දිගයි. ඒකින්ද කිලෝමීටර් 15ක් තියෙන මේ ස්ටේජ් එක තෝරගන්න හිතුවා. මම ස්ටේජ් 2 එක තෝරනගත්තේ ඒකේ පාර හොඳ නැතුව ඇති කියලා හිතලා. හැබැයි ඇවිල්ලා බලුවම තමයි දැක්කේ මේකෙත් ඒ හැටි වෙනසක් නෑ. එදා හොඳටම වැස්ස දවසක්. හැබැයි විනාඩි 5ක් පායනවා විනාඩි 5ක් හොඳටම වහිනවා. ඉතින් මගේ වැඩේ රේන් කෝට් එක ගලවනවයි දාගන්නවයි. ටවුන් එක මැද්දනුත් ඇවිදගෙන ඇවිල්ලා මේ වගේ පොඩක් කැලෑ වගේ පාරකනුත් යන්න. දිත්ත වලින් මේ පැත්තේ ගම් වලට විශාල හානි වෙලා තියෙනවා. ඒ සමහර ඒවා තාමත් හරියට හදලා නැහැ. ට්‍රේල් එකේ හුඟක් තැන් අපහැදිලි ඒ හින්දා. මේ ආච්චි තමයි මට ඊළඟට පාර පෙන්නුවේ. එයා කිව්ව විදියට මේ තේ වැත්තක් මැදින් මං යනවා. තිබ්බ පාරන ට්‍රේල් එකේ තිබ්බ පාර දැන් දෙසැම්බර් වලින් පස්සේ පාර කැඩලා ගිහිල්ලා කලාවෙන් ඇවිල්ලා ගිහිල්ලා කියලා මෙතන ඉතිරිදරක ආච්චි කෙනෙක් කිව්වා. එයා මට කිව්වා මේක දිගටම ගිහිල්ලා බෑලා පාර දිගේ යන්න මොකද අනිත් මැප් එක බලාගෙන යන කට්ටිය අතරමං වෙලා එනවා කියලා. ඉතින් ඒ හින්දා මම මේ දැන් ට්‍රේල් එකෙන් පිට තමයි යන්නේ. මම ගිහින් බලලා. මෙතනින් එහාට යන්න දෙන පාලම මට පෙවුනට එතෙන්ට යන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුණා සෑහෙන වෙලාවක් තිස්සේ. ඉතින් මාත්‍යයක් දාලා දැන් මෙන්න මේ කෑල්ල ආවත්තේ. අර ආච්චි මට කිව්වා තමයි කූඩැල්ලෝ කියලා. හැබැයි මෙච්චර කූඩැල්ලෝ. මං හිතන්නේ මේ ගලාගෙන යන්නේ රම්බඩ ඔය. මට මෙතන හම්බුණා මෙතන තියෙන ජල ඉදිරි බලාගාරේ වැඩ කරන මාම කෙනෙක්. එයාත් එක්ක සෑහනලාවක් අයියක් දාගෙන ඉඳලා මං ආපහු ඉස්සරහට ආවා. මගදී හම්බුණ හැමෝම කිව්වේ මේ පාර මේ කොන්ක්‍රීට් පාරේ දිගටම ගියොත් පුඬුවලුවටම යන්න පුළුවන් කියලා. නමුත් මං හිතන්නේ ඒ ට්‍රේල් එකේ පාර නෙමෙයි. මැප් එක බලාගෙන ආයෙත් මං මේ උඩට තිබ්බ පඩිපෙලක් දිගේ නගින්න ගත්තා. ට්‍රේල් එකේම යනවා කියලා පඬිතුයාගේ ඉස්සරහට ආවට මේ අතල්ලා දාපු වගේ ගේට්ටුව දැක්කම පොඩ්ඩක් හිතන කරගත්ත ගොංකම කියලා. මේ හරිය හොඳටම කුඩල් එකෙක් අයින් කරද්දි තව දෙතුන් දෙනෙක් ඉල්ලෙනවා. මේ මොකක් හරි වත්තක් මැදින් තමයි යන්නේ. මේ යන මග ලස්සන දියඇලි බලා ගන්න පුළුවන්. මං හිතන ඉදිරිය අර ඈතින් පේන්නේ කොත්මලේ ජලාශය. දැන් නම් මට පූඩලුව තවමට ගියොත් හොඳටම ඇති. එක තැනකදී මට හරියටම යන පැත්ත හොයාගන්න බැරුණා මං කොච්චර try කරත්. ඊට පස්සේ ඉතින් ගමේ කට්ටිය කියන දේ අහලා මම මේන් රෝඩ් එකට ඇවිල්ලා මං ඒ දන්නේ මං පූඩලුව යන පැත්ත බස් එකට නැගි කියලා. කොහොම හරි එතනත් ගිහිල්ලා පරක්කු වෙලා බස් එකත් මිස් කරගෙන හවස් වෙලා නුවරට ඇවිත් ආයෙ ගෙදර ආවා. අන්න ඔහොම මට ස්ටේජ් 4 එක කරගන්න බැරි වුණා. ඒත් කමක් නැහැ. මං දැන් යන විදිය දන්නවනේ. ආපහු දවසක යමු. එහෙනම් එච්චරයි.